හායි ළමයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? කැරමල් රසට පාන් පෙත්තක් හදාගෙන කමුද? මේ පාන් පෙත්ත කන්න ලොක්කො පොඩ්ඩ ඔය හැමෝම කැමති වෙනවා. මාරම රහයි. අම්මලාට විනාඩි 5ක් 6ක් ඇතුළත ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. ඔය හවසට තේ බොනකොට පොඩි බඩගින්නට ඔය කොයි දෙයටත් මෙන්න මේ පාන් එක රහයි. එහෙනම් හදමුද අපි? මුලින්ම පෑන් එකක් ලිපේ තියලා පෑන් එක රත් වෙද්දී ඒකට ටිකක් වැඩිපුර බටර් එකතු කරගන්න ඕනේ. ඔයාලා ඇස්ට්‍රා හරි එහෙම නැත්නම් කොත්මලේ ඇන්කර් ඔය ඕනම බටර් එකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට බටර් ටික රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට පාන් පෙති දෙක තියලා පාන් පෙත්තේ හොඳට බටර් ටික තවර ගන්න ඕනේ. මේක මාරම රහයි ළමයි. අනිවාර්යෙන් පොඩි අයට හදලා දුන්නොත් ඇඩික්ට් වෙනවා කියන එක කියන්න ඕනේ. ඊළඟ එක තමයි උණුවෙන් නම් මේක කන්න දෙන්න එපා. හොඳේ. ඒ ඇයි කියලා මැදදි කියන්න. දැන් පාන් පෙති දෙකට හොඳට බටර් ටික තැවරිලානේ තියෙන්නේ. ඊට පස්සේ අපි උඩින් තියාගන්නවා තව බටර් ටිකක්. ඒ තියලා ඒ පාන් පෙත්තත් අනිත් පැත්තට හරව ගන්නවා. හරවගෙන මේ පාන් පෙති දෙකේ එක පැත්තක් ලස්සන බ්‍රවුන් පාටට, ඒ කියන්නේ ගොඩාක් නෙමෙයි, ලස්සන බ්‍රවුන් පාටට එනකන් ටෝස්ට් කරගන්න ඕනේ. එහා පැත්තේ ලිපේ මොනවද තියෙන්නේ කියලා හිතෙනවද? ඒකත් පොඩ්ඩක් කියාගෙන යන්නකෝ. අන්න හරි. මෙන්න මේ ගානට පාන් පෙති දෙක ටෝස්ට් උනාට පස්සේ අනිත් පැත්ත හරවලා අඩු ගින්දරේ තියලා තියන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක අඩු ගින්දරේම තමයි හදන්න ඕනේ. හොඳද? ඊළඟට මේකට අපි එකතු කරගන්නවා සීනි. ඔන්න දැන් තමයි කැරමල් පාන් එක හැදෙන්නේ. මේකට සීනි මේස හැන්දක්, මේස හැන්දියේ එකමාරක් සීනි චුට්ටක් වැඩියෙන් දැම්මම මාරම රහයි. ඒ නිසා චූටිම බබෙක්ට නම් ඉතින් සීනි ප්‍රමාණය අඩු කරන්න. ටිකක් ලොකු බබෙක්ට නම් ඉතින් කමක් නැහැ. ලොකු මාය කනවා නම් කහට කෝප් එකට මෙන්න මේක හොඳයි. ඒ කියන්නේ තේකට සීනි නොදා. ඉතින් මෙන්න මේ විදිහට සීනි ටික හැම තැනම තවරලා ඔහොම විනාඩියක් විතර තියලා තියන්න ඕනේ. හොඳද? දැන් පාන් එක යටපැත්ත හොඳට ටෝස්ට් වෙලා තියෙන්නේ. පේනවනේ? ඊළඟට සීනි ටික හැලෙන්නේ නැති වෙන්න කියන්නේ විසිරෙන්නේ නැති වෙන්න ගානට මෙන්න මේ විදියට හරවලා අඩු ගින්දරේ විනාඩියක් දෙකක් තියාගන්න ඕනේ. ගින්දර වැඩි කරන්න එපා. සීනි ටික කළු වුණොත්, කර වුණොත් කන්න බැරුව තිත් වෙනවා. දැන් විනාඩියක් විතර ගියාට පස්සේ සීනි ටික හොඳට කැරමල් වෙලා පාන් එකේ ඇලවිලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තියන්නේ තව විනාඩියක් දෙකක්. මේක මාරම රහයි ළමයි. පාන් එක හොඳට කරස් වෙන ටෝස්ට් වෙලා තියෙන්නේ. ඒත් එක්කම සීනි ටිකත් කැරමල් වෙලා ඒකත් හයියට කරස් වෙන්න පාන් එකත් එක්ක හැපෙද්දී මේක පුදුම රහයි. අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉක්මනින් හදාගන්න පුළුවන්. ඒ වගේම රහයි. විශේෂම දේ තමයි මේක උණුවෙන් කන්න එපා. පොඩි අයට උණුවෙන් දෙන්නත් එපා. කටේ ඇලවෙනවා, කට පිච්චේ. එහෙනම් මේක හදලම බලන්න ඕනේ. හොඳද? එහෙනම් ඉක්මනින් හදාගෙන කාලා සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.